ටියුට් එකේ දාලා තියෙනවා ලස්සන කතාවන්නේ. මොකද්ද? චීන උණ ගසේ කතාව. මොකද්ද මේ චීන උණ ගසේ කතාව කියන්නේ? හරිද? චීනයේ තියෙනවා උණ ගස් වර්ගයක්. හරිද? ඒකේ මුලින් ගොවියෝ මේ උණ ගස ඉන්දුවෙන් පස්සේ අවුරුදු 4ක් යනකම්ම ප්‍රමාණය ඒ කියන්නේ වර්ධනයක් වෙන්නේ නැහැ. යා ගොවියෝ ඇති වෙනකම් පොහොර දානවා, වතුර දානවා, නොයෙකුත් දේවල් කරනවා අවුරුදු 4ක්. යනකම් ලොකු කාලයක් යනකම් මේ ගසේ වර්ධනයක් කියන්නේ මේ පුද්ගලයෙක්ට බැලුවහම වර්ධනයක් පේන්නේ නැහැ. ඉතින් ගොවියෝ සමහර ගොවියෝ හිතුවා මේකට බොරු වැඩක් මෙහෙම සාත්තු කරන එක එහෙම කියලා හිතනවා. හරිද? බැලුමට කිසි වර්ධනයක් වෙලා නැහැ. හැබැයි පස්වෙනි අවුරුද්දේ මහා ආශ්චර්යමත් සිදුවීමක් වෙනවා. පස්වෙනි අවුරුද්දේ මුල් මාසේ වගේ වෙනකොට මේ ගස වර්ධනය වෙනවා අඩි 80ක් 90ක් පමණ විශාල ප්‍රමාණයකට. අඩි 80ක් 90ක් ප්‍රමාණයකට වර්ධනය වෙනවා. හේතුව මෙයා මුල් අවුරුදු 4 පොඩි වැඩක් කරගන්නවා. කවුද දන්නේ වැඩේ? අපි පන්ති ළමයි දන්නවද? නෑ. මුල් අවුරුදු 4 යා ලස්සන වැඩක් කරගන්නවා. දැන් මේ අඩි 80ක් විතර උස්ස යනවනේ ගස. මෙයාගේ මේ තියෙන මුල්ම තියාගත්තොත් අඩි 80ක් විතර උසට වැඩුණාම මේ මුල් වලට පුළුවන් වේවිද මේ ශාකය දරා ගන්න? බෑනේ. එයා ඒකින්දා මුල් අවුරුදු 4 එයා දුරදිග හිතලා වැඩක් කරනවා. මුල් අවුරුදු 4 එයා මුල් පද්ධතිය හොඳට හදා ගන්නවා. ලොකු බරක් දරා ගන්න පුළුවන් මට්ටමකට හොඳට පැතිරිලා මූල පද්ධතිය හොඳට වර්ධනය කරගන්නවා. මෙන්න මේ ආකාරයට හොඳට මේ වගේ පැතිරුණු මුල් පද්ධතියක් හදා ගන්නවා. හරිද? ඒකෙන් එයාට වෙන්නේ අවුරුදු ඒ කියන්නේ මේ අවුරුදු පස්වෙනි අවුරුද්දේ එයාගේ මේ ලොකු අඩි 80කට විශාල වෙනවනේ ගස. එතකොට මේ චූටි මුල් තියාගත්තොත් එයාට ගස පෙරලෙන්න පුළුවන් නේ. හුළඟක් ආවොත් පෙරලෙන්න පුළුවන්. ඒකින් එයා කරේ මුල් අවුරුදු 4 එයා දුරදිග හිතලා මූල පද්ධතිය හොඳට පැතිරීමකින් හදාගත්තා. ඒක තමයි උනේ. ඉතින් එතකොට ලොකු මේ ඊට පස්සේ පස්වෙනි අවුරුද්දේ මේක ආශ්චර්යමත් සිදුවීමක් වුණානේ. මේ ගහ අඩි 80ක් 90ක් උස ගියයින් පස්සේ එයාට බය නැතුව ඉන්න පුළුවන් වුණා. අන්න ඒක තමයි. දැන් මේකෙන් ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් ආදර්ශය මොකද්ද? දැන් ඔයාලා ඇති වෙනකම් පේපර් ලියනවා. සමහරුන්ට ලකුණු 40යි 50යි 60යි. වැඩි වෙන්නෙම නැහැ. එක්කෝ හොඳට පාඩම් කරලා ලකුණු වැඩි වෙන්නේ නැහැ නේද? එහෙම ළමයි ඉන්නවනේ අපේ පන්තියේ. වැඩි වෙන්නේ නැහැ. පාඩම් කරනවා කොච්චර පාඩම් කරලා ලකුණු වැඩි වෙන්නේ නැහැ. කියන්නේ මේ එහෙම තමයි. මුල් කාලේ කියන්නේ අපි මහන්සි වෙලා වැඩක් කළා ඊට පස්සේ දවසේ මේකේ ප්‍රතිඵල ගන්න අමාරුයි. කාලයක් තිස්සේ දිගට මේ ඒ කියන්නේ මේ ඔයාලගේ වැඩ කිරීමත් එක්ක කවදා හරි ඔයාලට ලොකු ලකුණකට යන්න පුළුවන්. ඒක එකපාර ගන්න බෑ. ඉවසීමෙන් දිගටම කියන්නේ දැන් අද වැඩේ කළා හෙට ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලා කියන්නේ ඒක දිගටම මේ විදිහට වැඩ කරගෙන යන්න. අවුරුදු එක්ක කියන්නේ ඔයාලා මේ පේපර් ලියනවා නම් දිගටම පේපර් ලියන්න. හරිද? අද පේපර් එකක් ලියලා පාඩම් කරලා ඇවිල්ලා ඒකට ලකුණු වැඩුණා කියලා දුක් වෙන්න එපා. ඔයාලා දිගටම පාඩම් කර ඒ නොකඩවා ඒ උත්සාහය කැපවීමෙන් ඒ වැඩේ කර හිටියොත් ඔයාලට ජීවිතේ කවදක හරි හොඳ ලකුණකට යන්න පුළුවන්. තේරුණාද? මං කිව්ව දේ. එතකොට අද හෙට ඒ කියන්නේ ඔයාලට මේ ඒකේ මහන්සියෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. කවදක හරි ජීවිතේදී ඒකෙන් ප්‍රතිඵලයක් ලැබෙයි. එතකොට දිගටම හොඳ ප්‍රතිඵලම ලැබෙයි. තේරුණාද? මෙන්න චීන උණ ගසෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනේ ආදර්ශය ඔන්න ඕක.